Hello everyone, welcome back to my YouTube channel. චෙක්ලිස්ට් එකක් හරියටම හදාගන්න විදිහ දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ලේසියෙන්ම චෙක්ලිස්ට් එකක් හදාගන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඩෙවලොපර් කියන ටැබ් එකට යන්න ඕනේ. මේ ඩෙවලොපර් කියන ටැබ් එක මෙතන පේන්නේ නැත්නම් ෆයිල් කියන එකට ගිහිල්ලා ඔප්ෂන්ස් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා කස්ටමයිස් රිබන් කියලා ඔප්ෂන් එකක්. එතන ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ ලිස්ට් එකෙන් හොයාගන්න පුළුවන් ඩෙවලොපර් කියන එක. ඉතින් මෙතනදී ඔයාලට ටික් එකක් දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඕකේ කරන්න. දැන් ඔයාලට මෙතන ඩෙවලොපර් කියන ටැබ් එක බලා ගන්න පුළුවන්. ඉතින් චෙක් බොක්ස් එකක් ඇඩ් කරගන්න අපි යන්න ඕනේ මේකේ ඉන්සර්ට් කියන ඔප්ෂන් එකට. මෙතන තියෙන හිස මත ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝම් කන්ට්‍රෝල්ස්. මෙතනින් ඔයා චෙක් බොක්ස් තෝරන්න. ඊට පස්සේ ඔයාලට චෙක් බොක්ස් එක ලබා දෙන්න ඕනේ අවශ්‍ය තැනක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් මේ චෙක් බොක්ස් එක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට රීසයිස් කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන ඩොට්ස් මත ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන ඊයින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය තැනක තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ තියෙන චෙක් බොක්ස් කියන වචනේ වෙනුවට ඔයාලට අවශ්‍ය වචනයක් ටයිප් කරගන්න පුළුවන්. දැන් ඔයාලට මේ චෙක් බොක්ස් එක මේ විදිහට නිවැරදිව වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ අනිත් සෙල් වලටත් මේ චෙක් බොක්ස් එක කොපි කරගන්න ඔයාලට පුළුවන්. මේ චෙක් බොක්ස් එක තියෙන සෙල් එකේ ෆිල් හැන්ඩල් එක ඩ්‍රැග් කරගෙන යාම මගින් සහ අවශ්‍ය නම් චෙක් බොක්ස් එක මත රයිට් ක්ලික් කර කොපි කර ගැනීමෙන් සහ නැවත පේස්ට් කර ගැනීමෙන්. ඉතින් ඊට වඩා ලේසියෙන් ඔයාලට මේ ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා මේ චෙක් බොක්ස් එක අනිත් සෙල්ස් වලට කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ හැම එකම නිවැරදිව වැඩ කරනවා කියලා. ඉතින් ওই විදිහට තමයි ලේසියෙන්ම චෙක් බොක්ස් එකක් හදාගන්නේ.